මේ කියන්නේ මේක අහන් ඉන්නවා මේක කරනවා කියලා නෙමෙයි. නමුත් මේවා කරලා බැඳීම් නැති වෙච්ච ඒවා ඕන තරම් තියෙනවා. මේ වගේ දේවල් නිසා හොඳට තිබ්බ බැඳීම් නැති වෙච්ච තැන් ඕන තරම් තියෙනවා. ඉතින් ඒවා අපි සෙෂන්ස් වලදී දකිනවා. ඉතින් ඒව තමයි ඇත්තටම වීඩියෝස් වලට වෙලා කියන්නේ. මොකද ඇත්තටම එහෙම වැරද්දක් කරන කෙනෙක් නම් මම මේ ඔයා කියලා කතා කරන එකෙන් ඒ කෙනාට දැනෙනවා. ඒකයි මම මේ විදිහට කතා කරන්නේ. තුන්වෙනි එක තමයි ඔයා අනවශ්‍ය විදිහට බැඳෙන්න ගියොත්, අනවශ්‍ය විදිහට අඬන්න කරන්න, මෙයාට ඇලෙන්න ගියොත් එහෙම ඒකත් ආකර්ෂණය බිඳ වැටෙන්න හේතුවක් වෙනවා. ඒ කියන්නේ තමන් ආදරය කරන කෙනාට කතා කරන්න බැරි වෙන, ඇටෙන්ෂන් දෙන්න අපහසු වෙන. ඇත්තටම මෙයාට රියල් රීසන්ස් තියෙනවා, වැඩ තියෙනවා, අතවෙන ප්‍රශ්න තියෙනවා. නමුත් ඒවා දමල ගාලා හරි කමක් නැහැ. මට ඇටච් වෙන්න වගේ ඒ වගේ නිකන් තමන් ගැන විතරක් හිතලා වැඩ කරන අය ඉන්නවා. ඒ කියන්නේ ඕව ඇටච් වෙන්න හදනවා. ඒවා නෙගටිව්. එතකොට අර මනුස්සයා තව ස්ට්‍රෙස් වෙනවා. හැම වෙලේම මට ප්‍රයොරිටි දෙන්න, මට කතා කරන්න කියලා එයාව ඕව ප්‍රෙෂර් කරනවා නම් ඒක හේතුවක් වෙනවා ඔයාව පාම වෙලා යන්න. මෙයාගේ තියෙන වර්ක් ලෝඩ් එක නිසා හරි නැත්නම් මෙයාට තියෙන දැන් තියෙන ස්ට්‍රෙස් එක නිසා හරි පොඩ්ඩක් එයා පැත්තකට වෙලා ඉන්නවා කියන එක තේරෙනවා නම්, ඔයාට දැනෙනවා නම්, ඒක දැනෙද්දිත් ඒවා පැත්තක දාලා මට කතා කරන්න කියලා හිතනවා නම් එතන ඔයාගේ අවුට් එකක් තියෙනවා. පැය 24ම මනුස්සයෙක්ට වැඩ වුණත් කතා කරන විනාඩියේ එයා කතා කරන ටෝන් එකෙන්, කතා කරන විදියෙන් තේරෙනවා ඇත්තටම අයියා බිසි වුණේ කියලා. ඇත්තටම අයියාට කතා කරන්න බැරි වුණේ කියලා. ඇත්තටම එයා කොච්චර අපිට ඇටෙන්ෂන් දෙනවද, කොච්චර අපිට ලැබි වෙලා ඉන්නවද කියන එක තේරෙනවා කතා කරන පොඩි වෙලාවෙ. වැඩ තියෙනවා වගේ පෙන්නලා මගාරින මිනිස්සු ඉන්නවා. හරිද? ඒක වෙනම දෙයක්. මම ඒව ගැන ඕන තරම් වීඩියෝස් කරලා තියෙනවා. මට අවශ්‍යතාවය තිබුණේ මේ බැඳීමක් රැකගන්න, යාගේ හිත කැඩෙන්නේ නැති වෙන්න. මේ බැඳීම තුළ ඉන්නේ කොහොමද කියන දේ පැහැදිලි කරන එකනේ මේකේ කතා කරන්නේ. ඒක විතරයි. එතකොට පාහිතන නම් ඕවා කරා කියලා වැඩක් නැහැ. අරකයි මේකයි මේ කියන දේවල් 10 ගුණයකින් රැකගෙන හිටියත් යන මිනිස්සු යනවා, වෙනස් වෙන මිනිස්සු වෙනස් වෙන එක මම දන්නවා. ඒව ගැන මම වීඩියෝස් කලින් කරලා තියෙනවා. ඒතර හොඳ බැඳීමක් කන්ටිනියු කරගෙන යන අයට මේ මං කියන කොටස් වැදගත්.